මොකද්ද සංගේ කල්පනා කරන්නේ? අද ක්‍රිකට් මැච් එකට ආවෙත් නෑ. කම්මුලත් දිමිලා. මොකෝ බං කේස් එක? කතා කරගන්න බෑ කියලා මල්ලි. කට ඇතුලේ දාපු තුවාලේ දැන් බෙල්ලටත් ඇවිල්ලා. උඹට කී පාරක් කිව්වද බං ඔය පිට කන්න එපා කියලා? තෝ ඒ කාලේ ඉඳලම කරේ කටේ බාගෙන හිටපු එකනේ. මම හිතුවේ නෑ මල්ලි මේක මෙච්චර දරුණු වෙයි කියලා. ගිය සතියේ අම්මා මං ඉස්පිරිතාලෙත් එක්ක ගියා. දොස්තර බලලා කිව්වා මල්ලි මට මුඛ පිළිකාවක් කියලා. මොකද්ද කියන්නේ? පිළිකාව? අඩෝ. තාම විසිලකයි නේ බං. ඔව් බං මල්ලි. මම හිතුවේ බං මේව හැදෙන්නේ වයසක සීයලාට විතරයි කියලා බං. ඒ වුණාට බං ඒ දොස්තර මහත්තයා කිව්වා දැන් ගම්වල ඉන්න කොල්ලෝ තමයි බං වැඩිපුරම කන්නේ කියලා. මගේ තරුණකම හැමදේම ඉවරයි බං. කොහොමද මම ජීවත් වෙන්නේ බං? රස්සාවක් නැතුව. අපි කොළඹ ගිහිල්ලා හරි බෙහෙත් කරමු බං. මට පුළුවන් හැම උදව්වක් උඹ වෙනුවෙන් කරනවා. හිතන්න එපා බං. ගමේ ඉන්න මගේ යාළුවන්ට කියපන් බං මල්ලි. සෙල්ලමකටවත් පුරුද්දකටවත් ওই දුම්කලයි පූකු විදාල බුලත් පිට කන්න එපා කියලා බං. මට උන දේ බං අපේ එක්ක යාළුවෙකුටවත් වෙන්න දෙන්න එපා බං.